ඔබව බොහොම ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. සැබෑ ආදරය සොයා යන ඔබට. ආදරය ලෝකයේ තියෙන ලස්සනම වචනයක්. හැබැයි අද ගොඩක් දෙනෙක් ආදරය නිසා සතුටට වඩා විඳවනවා වැඩි. ඇයි එහෙම වෙන්නේ? ඇත්තටම ආදරය කියන්නේ වේදනාවක්ද නැත්නම් සහනයක්ද? අපි හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ අපිට ඕන විදියට අනෙක් කෙනාව හසුරවන්න. හැබැයි සැබෑ ආදරය කියන්නේ තවත් කෙනෙක්ගේ නිදහසට ගරු කරන එක. ඒ කෙනා ඉන්න විදියටම පිළිගන්න එක. ඔබට තවත් කෙනෙක්ට ආදරය දෙන්න පුළුවන් වෙන්නේ ඔබේ හිත ඇතුලේ ආදරය තිබුණොත් විතරයි. මුලින්ම ඔබට ආදරය කරන්න. ඔබේ මානසික සුවය ගැන හිතන්න. ඔබ සතුටින් ඉන්නව නම් විතරයි ඔබට ඔබේ ආදරණීයන්ව සතුටින් තියන්න පුළුවන්. ආදරය කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි. මම මෙච්චර කළා ඇයි මට මෙහෙම කරන්න කියන සිතුවිල්ල ආපු තැන ආදරේ නැති වෙලා යනවා. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ආදරය කරලා බලන්න. එතන පුදුමාකාර නිදහසක් තියෙනවා. මතක තියාගන්න ආදරය කියන්නේ තවත් කෙනෙක්ව හිර කරන කූඩුවක් නෙමෙයි. පියා බන්න දෙන අහසක්. ඒ අහස ඇතුලේ ඔබත් සතුටින් ඉන්න. අනෙක් කෙනාට සතුටින් ඉන්න ඉඩ දෙන්න. එවිට ඔබේ ජීවිතය නිතින්ම සංසුන් වේවි.